දුප්පත් කෙල්ලගේ වාසනාව සිංහල කාටූනය. ඔන්න ඉතින් මීට අවුරුදු 200කට කලින් වංශවත් පවුලක ඉතා ධනවත් කාන්තාවක් සහ ස්වාමියෙක් ජීවත් වුණා. ඒ කාලේ වාහන තිබුණේ නැති නිසා ඔවුන්ට නිතරම ගමන් කරන්න ඕනේ ඔරුවේ. යන අතරමඟදී මේ කාන්තාවගේ බෙල්ලේ තිබුණ ඉතා වටිනා මැණික් අල්ලපු රන්මාලය එකපාරටම වතුරට වැටෙනවා. අනේ මගේ වටිනා පළඳනාව. අනේ මම මොකද්ද කරන්නේ? අනේ මෙතන ගැඹුරු වැඩි මැණිකේ. මෙතනට බහින එක හරිම භයානකයි. මැණිකට ඉතින් මේ වගේ වටිනා පළඳනා තව ගොඩක් තියෙනවනේ ගෙදර. ඒකේ මෙසේ රන්මාලයක් නෙමෙයි ස්වාමීනි. ඒ පළඳනාවට යොදලා තියෙන්නේ බොහොම වටිනා දුර්ලභ මැණික්. ඒ වුණත් දැන් කුමක් කරන්නද? අපි යමු. අපි යන්න ගියපු ගමන වෙන මොනම කරන්නද? ඔන්න ඉතින් ඔය විදිහට මේ කාන්තාවගේ ඉතා වටිනා මැණික් අල්ලපු පළඳනාව මේ ගංගාව පතුල තැන්පත් වෙලා තිබුණා. ඔන්න ඉතින් ලස්සන ගස් කොළන් වලින් වට වුණු එක ගම්මානයක දුප්පත් අත්තම්ම කෙනෙක් සහ මිනිබිරියෙක් ජීවත් වුණා. වත්තේ වැටෙන පොල්ලතු වියලා ඒවා විකුණලා කීයක් හරි හොයාගෙන තමයි මේ අත්තම්මා තමන්ගේ මිනිබිරියව ජීවත් කළේ. අත්තම්මේ මේ පොල්ලතු දෙක විකුණලා අපිට අද කීයක් හොයාගන්න පුළුවන් වෙයිද? අනේ ඉතින් මේ පොල්ලතු දෙක විකුණලා අපිට සත 20යිනේ පුතේ ලැබෙන්නේ. ඒ උදවිය එක පොල්ලත්තක් ගන්නේ සත 10ටනේ. ඇයි පුතේ ඔයා එකපාරට මෙහෙම ඇහුවේ? අත්තම්මා ගොඩක් මහන්සි වෙනවනේ. අත්තම්මා හැමදාම පාන්දර හැරිලා පොල්ලතු වියනවා. ඒත් අපිට ලැබෙන්නේ බොහොම පොඩි ගාණක් නේද අත්තම්මේ? මොනව කරන්නද පුතේ? අපි ලබා උපන් හැටිනේ මේ. පුතාගේ අම්මයි තාත්තයිවත් අද පණ පිටින් හිටියනම් පුතාටත් අනිත් දරුවෝ වගේ සැප පහසුවට ජීවත් වෙන්න තිබුණා. මොනව කරන්නද? ඒ වුණාට මගේ ගතේ ධෛර්යය නැති වුණත් මගේ හිතේ ධෛර්යය තියෙනකම් මං කොහොම හරි පුතාව ජීවත් කරවනවා. ඉන්නකෝ අත්තම්මේ, මං හොඳට ඉගෙනගෙන ලොකු නෝනා කෙනෙක් වෙලා අත්තම්මව හොඳට බලා ගන්නම්. එතකොට අත්තම්මට මේ වගේ මහන්සි වෙන්න ඕනේ නෑනේ. පුතා හොඳට ඉගෙන ගත්තොත් මට ඒ ඇති. පුතේ අපි පොල්ලතු වියලා ඉවරයිනේ. අපි ගිහින් මේ පොල්ලතු දෙක විකුණලා එමු. යමු පුතේ. ඒ ලැබෙන සල්ලි වලින් මම් පුතාට සීනි බෝල දෙකකුත් අරන් දෙන්නම්කෝ පුතේ. දැන් යන්කෝ. අත්තම්මේ බලන්නකෝ, අර ගවම හරි ලස්සනයි නේද අත්තම්මේ? අනේ පුතාට මේ ගවම අරන් දෙන්න තරම් සල්ලියක් මං ගාව නෑනේ පුතේ. මම පුතාට මේ ගවම පස්සේ අනිවාර්යෙන්ම අරන් දෙන්නම්කෝ. කමක් නෑ අත්තම්මේ, අපි වෙන දවසක මේක ගමු. ඒත් ඉතින් මේ ගවම ගත්තත් මට ඇඳන් යන්න තැනක් නැහැනේ අත්තම්මේ. අපි යමු. පුංචි සෙනුරිට ඒ ගවම අරන් දෙන්න අත්තම්මට සල්ලි නැති වුණත් පුංචි සෙනුරි අත්තම්මට කරදර කළේ නම් නැහැ. සිරිමා නැන්දේ කඩේට ආපු එක හොඳයි. මං කොහොමත් ගෙවල් පැත්තේ එන්න කියලා තමයි හිටියේ. අනේ ඒ මොකද මුදලාලියේ? ණය පොතත් ඉවර වුණා. ඒ වුණාට නැන්ද තාම ණය පොතේ භාගයක්වත් ගෙවලා නෑනේ. මම මේ බලාගෙන ඉඳලා බැරිම තැන තමයි මේ නැන්දලාගේ ගෙවල් පැත්තේ එන්නයි කියලා බලාගෙන හිටියේ. අනේ මුදලාලි, ඊයේ පොල්ලතු දෙකයි විකුණ ගන්න පුළුවන් උනේ. ඒ ලැබෙන සොච්චමෙන් තමයි මුදලාලි මම මේ ණය බේරන්නේ. ඒ ලැබිච්ච සල්ලිත් අරන් තමා මම මේ මුදලාලිගේ ණය සොච්චම හරි බේරන්න කියලා හිතන් මේ ආවේ.
මේ ණය පොතේ ණය බේරලා ඉවර කරනකම් තව ණය පොතක් අරින්න නම් ඔන්න බෑ නැන්දේ. අපිත් බොහොම අමාරුවෙන් තමයි දැන් ජීවත් වෙන්නේ. අනේ පින් සිද්ධ වෙනවා මුදලාලි. මට තව මාසයක් කල් දෙන්න. මම මේ ණය ටික සේරම බේරලා දාන්නම්. මෙච්චර කල් ගෙවන්න උණු බැරි ණය කොහොමද නැන්දේ මාසෙන් ගෙවලා දාන්නේ? නැන්දට කොහෙන් හරි නිදානයක්වත් පහළ වෙනවද? මං කොහොම හරි කීයේ හරි එකතු කරලා මේ මාසෙ ඉවර වෙන්න කලින් මුදලාලිගේ ණය බේරලා දාන්නම් මුදලාලි. අනේ මට දැනට මේ බඩු මුට්ටු ටිකක් දෙන්න පුළුවන්ද? නැන්දට මං සිංහලෙන් කිව්වනේ ආයේ අලුත් පොතක් අරින්නේ නෑ කියලා. කොහොම හරි මේ පරණ පොතේ ණය ටික ගෙවලා දැම්මොත් අලුත් පොතක් ඇරලා බඩු ටිකක් දෙන්න බලන්නම්. ඉස්සෙල්ලාම මේ පරණ පොතේ ණය ටික ගෙවලා දාන්නකෝ. මේ දුප්පත්කම හින්දා සෙනුරිටයි සෙනුරිගේ අත්තම්මටයි ගොඩක් අපහසුතාවන් වලට ලක් වෙන්න සිද්ධ වුණා. දොඩම් ගෙඩියක් සතයයි. දොඩම් ගෙඩියක් සතයයි. රසම රස දොඩම් ගන්නවද? අනේ අත්තම්මේ අපි දොඩම් ගෙඩියක් ගමුකෝ. අර දොඩම් නැන්දයිනවා. අද ගත්තේ නැත්තම් ආයිත් ඒ නැන්දයින්නේ තව සතියකින්. අනේ අපි ගමුකෝ. ඒ නැන්දගේ දොඩම් හරිම රසයි. එහෙනම් ගිහින් ගමුකෝ. පුතා දුවලා ගිහිල්ලා නැන්දට කතා කරන්නකෝ. දොඩම් නැන්දේ අපිටත් දොඩම් ඕනේ. බොල කෙල්ලේ ඔහෙලට දැන් දොඩම් ගන්න සල්ලි තියනවද? ඔන්න සල්ලි නැතුව නම් දොඩම් දෙන්න. මට මේ ණයට දීම නම් දැන් එපා වෙලා තියෙන්නේ. ඕ දුවේ මේ පොල්ලතු වියලා ගත්තු පොඩි ගාණක් තියෙනවා. ඔන්න ඔය දොඩම් ගෙඩියක් දෙන්නකෝ මේ කෙල්ලට. මං සල්ලි දෙන්නම්කෝ දැන්. අපේ එක දොඩම් ගෙඩියක් විකුණන එක නම් මට හොඳටම පාඩුයි. ඒ වුණාට ඉතින් කමක් නෑ. පිනක් කරගත්තා කියලා හිතලා හරි එක ගෙඩියක් විකුණන්නම්කෝ. අනේ මේ පොඩි කෙල්ලා ආසාවට ඉල්ලපු හන්දයි මම මේ දොඩම් ගෙඩියක් අරන් දෙන්නාවේ. මං දොඩම් කන්නේ නෑ නං ගියේ. මෙන්න මේ කෙල්ලට දොඩම් ගෙඩියක් දෙන්නකෝ. දොඩම් ගෙඩියක් සතයයි. පැණිම පැණි රස දොඩම් කාටද ඕනේ? අත්තම්මත් දොඩම් කෑල්ලක් කන්නකෝ. අනේ මට ඕවා කන්න දත් තියෙනවා කියලා පුතා ඔන්න ඕක කන්නකෝ. මට එපා පුතේ. පුතේ ඊයේත් නෑ නේද? අපි යමු ගඟට එහෙනම් නාන්න. පුතාගේ රෙදි ටික අරන් එන්නකෝ එහෙනම් යන්න. හොඳයි අත්තම්මේ මට ගඟේ බැහැලා මාළුත් එක්ක පීනන්නත් පුළුවන්. යමු අපි මාළු වල්ලන්න. ගඟට යමු මාළු වල්ලන්න. ඔන්න ඉතින් මේ පුංචි සෙනුරි අත්තම්මයි ගඟ ළඟට ගියා නාන්න. ඊරා වැස්සේ තෙමිලා මට නම් සෙම වගේ පුතේ. පුතා නාලා එන්නකෝ. මම මෙතන ගහ යට වාඩි වෙලා ඉන්නම්. හැබැයි පුතේ දුරට එම යන්න එපා. හොඳයි අත්තම්මේ මං ඉක්පරට එන්නම්කෝ. අත්තම්මා ඔතන ගහ යටට වෙලා එවනේ ඉන්න හොඳේ. ඔන්න ඉතින් පුංචි සෙනුරි ගඟට බහැලා මාළුවොත් එක්ක ඇති වෙනකන් සෙල්ලම් කළා. අනේ මගේ කකුලේ මොකක් හරි ඇනෙනවා වගේනේ. මම මොකක් හරි පාගගෙනද කොහෙද ඉන්නේ? බලන්න ඕනේ මොකද්ද කියලා. අත්තම්මේ මේ බලන්නකො මට මොකද්ද හම්බ වුනේ කියලා. අනේ දෙයියනේ මේ වටිනා මැණික් කල්ලපු රන් මාලයක් නේද? හත් දෙවියනේ. අනේ මෙච්චර ලොකු මැණික් ගල් මේක ඇත්තටම රන් මාලයක් දත්තම්මේ.
මේක ගොඩක් වටිනවද? ඔව් පුතේ, ඇත්තටම මැණික් අල්ලපු රන් මාලයක්. මගේ පුතාගේ වාසනාවට තමයි මේ වටින මැණික් මාල ලැබුණේ. අපේ දුප්පත් කාලේ ඉවරයි පුතේ. අපිට දැන් සතුටින් ඉන්න පුළුවන්. ඔන්න ඉතින් මේ දුප්පත් අත්තම්මටයි මිනිබිරියටයි මීට අවුරුදු 200කට කලින් කෙනෙක්ගේ බෙල්ලෙන් වැටුණ වටිනා මැණික් ඔබවපු රන් මාලයක් ලැබුණා. එයාලා ඒ රන් මාලය විකුණලා සතුටින් ජීවත් වුණා. එදායින් පස්සේ එයාලා දුප්පත්කම නිසා අපහසුතාවයට ලක්ුණේවත් කරදර වෙන්නේවත් නැහැ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.